හොඳයි අද රජ ටීවී රජ ඉවෙන්ට් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකු වෙන කොඩි රංජන් මහත්මයා. ඉතින් මේ අලුත් වෙනස මේ අලුත් වැඩේ පිළිබඳව ඔබ දරන මතය කුමක්ද? ඇත්තටම මම ඔය ෆිල්ම් පහම නිර්මාණය කරනකොට එතුමාගේ ගාව හිටියේ මම අවුරුදු 8 ඉඳන් එතුමාගේ සෙවනේ හදි වැඩිම කෙනෙක්. ඇත්තටම එතුමාගේ හඬපට දවස්වල හිරේ යනකොට මම තමයි ඉස්සෙල්ලාම ජීවිතේ පරදුවට තියලා එතුමා වෙනුවෙන් අඬක් නැගුවේ එකම කෙනා. ඊට පස්සේ තමයි කලාකරුවෝ එකතු වුණේ. ඉතින් කියන්න ඕනේ ඇත්තටම සිංහල සිනමාවේ එකී මෙකී නොකී ඇත්තටම සෑහෙන සේවයක් කරපු විජය කුමාරතුංග මහත්මයා වගේම එතුමා තමයි අපේ රටේ ඉන්න මානව හිතවාදී මහත්මයා. ඇත්තටම සිංහල සිනමාවේ අපේ කාලේ සිංහල සිනමාවේ සුපර්ස්ටාර් රංජන් රාමනායක මහත්මයා තමයි. ඉතින් එතුමාගේ පස්වෙනි නිර්මාණය පළවෙනි නිර්මාණය තමයි පාර්ලිමන්ට් ජෝක්ස්. ඊට පස්සේ වන් ෂොට් දෙක වන් ෂොට් සමයන පළවෙනි නිර්මාණය තමයි පාර්ලිමන්ට් ජෝක්ස්, දෙක වන් ෂොට්, තුන ලීඩර්, හතර ඩොක්ටර් නවරියන්, පහ OIC ගඩාපි. ඉතින් ඇත්තටම මේ නිර්මාණ පහම වෙනස්ම ආකාරයේ සිනමා පට පහක්. ඇත්තටම නිර්මාණය සහ තිර රචනය ඇත්තටම ඒ වගේම අධ්‍යක්ෂණය ඉතින් ඒ වගේම රංගනය එකට එකක් ඒ පහටම වෙනස් චරිත පහක්. ඒ වගේ දක්ෂ පිරිපුන් කලාකරුවෙක්ගේ සිනමා පටයක් ඇත්තටම සෑහෙන කාලයක් මමත් බලාගෙන හිටියා. රංජන් රාමනායක මහත්තයාගේ සිංහල සිනමා සුපර්ස්ටාර්ගේ ෆිල්ම් එක බලාපොරොත්තුෙන් ගොඩක් කල් බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම ලස්සන නිර්මාණයක් කුඩා වැඩිහිටි සියලු දෙනාටම එකට ඉඳන් බලන්න පුළුවන්. ඇත්තටම හාස්‍ය, භීතිය, කුතුහලය දනවන ඇත්තටම කිව්වොත් මිස්පුට්ටයක් ඇත්තටම තනිකර. මොකද සෑහෙන සිනමා නිර්මාණ මේ නිෂ්පාදනය වෙනවා. ඇත්තටම අපි දැකලා තියෙනවා ඒ වුණාට එකකවත් නැහැ මේ ඔක්කොම ආසය, භීතිය, කුතුහලය දනවන ෆිල්ම් එකක් නැහැ. ඇත්තටම එකට දැන් මේකේ තියෙනවා ඒ ඔක්කොම එකතු වෙලා. ඇත්තටම සිනමාවේ මේ හොඳම නිර්මාණයත් මම දැක්ක. ඇත්තටම හොඳම නිර්මාණය තමයි මේ ඇත්තටම කියන්න සතුටුයි. සමාජ මාධ්‍ය ජාලේ ඉන්න සියලු දෙනාටම රංජන් රාමනායක මහත්තයාටත් ආදරය කරන පිරිසටත් මට ආදරය කරන පිරිසටත් සියලු දෙනාටම විවෘත ආරාධනා කරනවා ඇවිල්ලා මේ ෆිල්ම් එක බලන්න කියලා. OIC ගඩාපි නොබෝ දිනකින් ඔබේ හමුවට එයි. එතකන් ඉවසීමේ බලාගෙන ඉන්න. කමින් සූන් තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් අපිට මේ ඔබගේ කස්ටියුම් එකෙන්ම පේනවා අපිට මේ කලර් ෂර්ට් එකේ ඉන්නේ අපේ රංජන් මහත්මයා, කලාකරු රංජන් මහත්මයා. ඉතින් ඒ පිළිබඳව අපිට දරන අදහස කියන්නේ මොකක්ද? මේ ටී-ෂර්ට් එක ගැන මම කියන්නම්. එතුමා සිංගප්පූරුවේ එතුමාගේ කලා වැඩකට ගියා, වැඩ කටයුත්තකට. ඒ වෙලාවේ මිෂුවා ෂෝ එකට ගියා. ඒ වෙලාවේ එතුමාගේ බර්ත්ඩේ එක සමරුවේ සිංගප්පූරුවේ. එතුමාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් වශයෙන් මේ ටී-ෂර්ට් එක එතුමාට ලැබිච්ච දෙයක්. මට එතුමා තෑගින් තෑග තුන් තෑග්ග කියලා මට පරිචය කළා. ඉතින් මට මේක උඹට තමයි ඇත්තටම වටින්නේ පුතේ. ඒ දේ වටිනාකම උඹට විතරයි ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මම මේක මගේ ඇස් දෙකෙන් මගේ පණමෙන් මේක රැකගෙන මම මේක පරිස්සම් කරගෙන ඉන්නවා. එතුමාට මේ තියෙන ආදරයට, කරුණාවට, ඒ වගේම එතුමාට මේ මගේ උස්ම ටික හා සමාන මගේ ජීවිතේ එතුමා තමයි ඉතින්. අනිවාර්යෙන්. එහෙනම් ඉතින් ඔන්න සිංහල අලුත් අවුරුදු ළඟ මෙනවා. ඉතින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රජ ටීවී රජ ඉවෙන්ට් වගේ ඉදිරි වැඩ කටයුතු වලටත් හදවතින්ම ප්‍රාර්ථනා කරන. එහෙනම් ඉතින් ජය වෙන්න ඕනේ හාද? හරි. එහෙනම් බුක්සර්ණ දෙවියන් පිට ඇත්තටම මම ප්‍රාර්ථනා කරන මුළු ලෝකවාසීන්ම ඉක්මනටම මේ තියෙන ප්‍රශ්න වලින් निराකරණය වෙලා හොඳ ආපහු නැවත පිබිදීමක් හැටියට, ඒ කියන්නේ පාරතොට ඉන්න අහිංසක තාත්තලා අම්මලා ඒ ඔක්කොන්ටම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් ඇත්තටම අපේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙලා හොඳ කලදසාවක් ලැබේවායි කියලා මම බුදුදහම සෝබාදම් විශ්වයෙන් ප්‍රාර්ථනා කරනවා.